ඔබ පාළු පාරක තනියම ගමන් කරද්දී එක පාරටම ඇගහිරි වැටෙන සීතලක් දැනෙනවා. ඈතින් ලොකු කළු බල්ලෙක් මතුවෙනවා. ඔබ හිතන්නේ මේ නිකම්ම හොල්මන් කතාවක් කියලාද? මේ ලංකාවේ මිනිස්සු අදටත් මරණ බයෙන් බය වෙන මහ සොහොන් යක්ෂයා ඇත්තටම යක්ෂයෙක් නෙවෙයි. ලංකා ඉතිහාසයේ හිටපු අසාධාරණයට ලක්වුණු මහා වීරයෙක් කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඇයි ඔහුට මේ වගේ බිහිසුණු ශාපලත් ඉරණමක් අත්ුනේ? අද අපි හෙලි කරන්නේ ඒ ලේ වැගිරුණු ඉතිහාසය ගැනයි. දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන් අතර හිටපු කුඩාම හැබැයි බල්ලගතුම යෝධයා තමයි කොටයිම්බර. ඒ කාලේ රිටිකල ප්‍රදේශය පාලනය කරපු මහා බල සම්පන්න කඩවසම් දේශීය සෙන්පතියෙක් හිටියා. ඔහුගේ නම ජයසේන. ජයසේන කියන්නේ යක්ෂ ගෝත්‍රික නායකයෙක්. දිනක් රජවාසල මංගල්‍යයකදී මත්පැන් පානය කරලා හිටපු ගෝඨයිම්බර යෝධයාගේ බිරිඳ දෙස ජයසේන වැරදි විදිහට බැලුවා කියලා ලොකු ආරවුලක් ඇති වෙනවා. මින් උඩගුණු ගෝඨයිම්බර ජයසේනට දුවන්ත සටනකට අභියෝග කරනවා. ස්ථානය තමයි තම්මපන්නි සොහොන් පිටිය. මුළු රටම බලා සිටිද්දී මේ මාරාන්තික සටන ආරම්භ වුණා. ගෝඨයිම්බර කෙතරම් වේගවත්ද කියනවා නම් ඔහු එක පයින් ඉහළට පැනලා ජයසේනගේ බෙල්ලට ගැසූ මාරාන්තික පහරින් ජයසේනගේ හිස ශරීරයෙන් වෙන් වී විසිවී ගියා. තම නායකයා සටනින් මිය ගිය පුවත ඇසූ ජයසේනගේ හිතවතුන් සහ සෙනසුරු අපලය දුරු කරන සෙනසුරු නැමැති යකදුරා වහාම සටන් බිමට පැමිණියා. ජයසේනගේ හිස නැති කඳ දැකලා බීතියට පත්වුණු ඔවුන් ජයසේනගේ පණ බේරගන්න අද්භූත යාතු කර්මයක් කරන්න තීරණය කළා. ඒ වෙලාවේ ඔවුන්ට සොයාගන්න ලැබුණේ එතන මිය ගිහින් හිටපු වලසෙකුගේ හිසක් විතරයි. ඔවුන් ඒ වලස් හිස ජයසේනගේ ශරීරයට තියලා මන්ත්‍ර බලයෙන් පණ දුන් බව ජනප්‍රවාදයේ කියවෙනවා. නමුත් මෙහි සැබෑ ඓතිහාසික රහස කුමක්ද? එදා ජයසේනගේ මුහුණට එල්ල වුණු දරුණු පහරින් ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම විකෘති වෙලා ගියා. පසුව ඔහුගේ ගෝත්‍රිකයන් ඔහුව බේරාගෙන සතුරන් බය කරන්න වලස් සමකින් සහ වලස් හිසකින් සැදූ වෙස් මුහුණක් ඔහුගේ මුහුණට පැලැඳෙව්වා. සටනින් පැරදුණු ලැජ්ජාව සහ තමන්ගේ විකෘති වුණ පෙනුම නිසා ජයසේන වනාන්තරගත වෙලා රාත්‍රී කාලයේදී තමන්ගේ සතුරන්ගෙන් පලිගන්න පටන් ගත්තා. ගැමි සමාජයේ මතයක් තියෙනවා රෑ 12ට මහසෝනා මූණට හමුුණොත් පිටට අඩි අඟල් 5ක ලොකු අතකින් පහරක් වදිනවා කියලා. ඉන්පසු ඒ පුද්ගලයා ලේ වමනය කරලා මිය යනවා. නමුත් නූතන වෛද්‍ය විද්‍යාවෙන් මේ ගැන පරීක්ෂණ කරද්දී හෙළි වුණේ වෙනස් දෙයක්. රාත්‍රී කාලයේදී පාළු ස්ථානවල තනිවම ගමන් කරද්දී ඇතිවන අධික බිය නිසා මිනිස් සිරුරේ හෝමෝනයක් එකපාරටම උපරිමයටම ශ්‍රාවය වෙනවා. මේ නිසා හෘද ස්පන්දනය වේගවත් වෙලා පෙනහළු සහ ආමාශය අභ්‍යන්තරයෙන් පුපුරා යනවා. පැරණි මිනිස්සු මේකට තමයි මහසොහොනා ගැහුවා කියලා කිව්වේ. මහසොහොනා කියන්නේ අදටත් අපේ රටේ සමහර පැතිවල දේවාල හදලා වන්දනාමාන කරන ගම්බිම් ආරක්ෂා කරන කෙනෙක්. ඔහු යක්ෂයෙක් වුණේ සමාජයෙන් සිද්ධ වුණු අසාධාරණය නිසායි. මේ කතාව ගැන ඔබ හිතන්නේ මොකක්ද? වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් කෙනෙකුට සත්‍ය දැනගන්න ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.